කොහොමද මගේ යාළුවේ? ඔයා සිංහරාජ වනාන්තරය ගැන මම මේ කියන දේවල් දන්නවද බලන්නකෝ. ඔයා පුදුම වෙයි. අද නම් පොඩ්ඩක් වහිනවා මෙහෙට. සිංහරාජ වනාන්තරයේ දකුණින් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලිනුත් බටහිරින් කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලිනුත් මායිම්ව පවතී. ශ්‍රී ලංකාවේ වැසි වනාන්තර අතුරින් ප්‍රමුඛ ස්ථානයේ හිමිවන්නේ සිංහරාජ වනාන්තරයටයි. මෙහි වපසරිය හෙක්ටයාර් 11,187කි. මෙම වනාන්තරයේ දිග කිලෝමීටර් 21ක් පමණද පළල කිලෝමීටර් 7ක් පමණද වෙතැයි ගණන් බලා ඇත. ශ්‍රී ලංකාවේ වැඩිම වර්ෂාපතනයක් ලැබෙන්නේ සිංහරාජ වනාන්තරයටය. මෙහි වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 3000ත් 6000ත් අතර පවතී. උෂ්ණ භූමියේ උස මුහුදු මට්ටමේ සිට මීටර් 300 1100ත් අතර පරාසයකි. ගින්ගඟ, කළු ගඟ යන ජලධාරාවන් සිංහරාජය ආශ්‍රිතව ගලා යයි. ඊට අමතරව තවත් බොහෝ ඇලදොල මෙම වනාන්තරය තුළ පිහිටා ඇත. ශ්‍රී ලංකාවට ස්වභාව ධර්මයෙන් ලැබුණු දායාදයක් වශයෙන්ම හැඳින්විය හැකි සිංහරාජය දැවකප්පාදුව නිසා විනාශ වෙමින් පවතී. දැනට ලෝක උරුමයක් බවට නම් කර ඇති මෙම භූමියෙහි පස බොහෝ සරුසාරය. අධිරක්ෂිත වනාන්තරයක් ලෙසට නම් කර ඇති සිංහරාජය වනජීවී දෙපාර්තමේන්තුව මගින් පාලනයට පත් කර ඇති බැවින් එහි දැවකප්පාදුව සතුන් දඩයන් කිරීම, ගෙවල් තැනීම, වෙනත් වගා කටයුතු සිදුකිරීම ආදී කටයුතු සපුරා තහනම් වේ. සිංහරාජ වනාන්තරයේ අතීතයේදී වන සතුන් විශාල වශයෙන් වාසය කොට ඇත. නමුත් අද වඳුරන්, මීමින්නන්, මීමුන්, ඉත්තෑ, කොළදී වැනි කුඩා සත්වයින්ද ගෝන, මුව, වලස්, දිවි වැනි මධ්‍ය ප්‍රමාණයේ සත්ත්ව කොට්ටාස කීපයක්ද හැරුණු විට අලියතුන්, සිංහයින් වැනි සතුන් දක්නට නොමැත. දේශීය සහ සංක්‍රමණික පක්ෂි වර්ග රාශියක් මෙම අඩවියෙහි ගැවසෙන අතර විවිධ වර්ගවලට අයත් සමනළුන්ද කෘමීන්ද ජීවත් වෙයි. එම රක්ෂිතයේ ඇති ඇලදොලවල දේශීය මත්ස්‍ය වර්ග රැසක්ද වාසය කරන අතර අධ්‍යාපන ක්ෂේත්‍ර පරීක්ෂණ සඳහා සිසුන්ගේ පැමිණීම නොකඩවා සිදුවේ. මේ වීඩියෝ එකෙන් ඔයාලට පොඩි හරි දැනුමක් ලැබුණා නම් මගේ channel එක subscribe කරන්න, like එකක් දාන්නත් අමතක කරන්න එපා.